ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවරණ හංසිත. අද මම කතා කරන්නේ සුවනින්දක් ලබා ගන්න. කොහොමද සුවනින්දක් ලබා ගන්න කියලා තමයි මම අද කතා කරන්නේ. නිින්ද ගොඩක් වැදගත්. ඒ කියන්නේ නිින්ද ඕගොල්ලන්ගේ මොකක් හරි ගැටලුවක් වුණොත් ඒක මුළු ජීවිතේටම බලපානවා. මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් වටින දෙයක් තමයි නිින්ද. නිින්ද හරිනම් පැය 7ක් අඛණ්ඩව ගන්න ඕනේ. ඒක දවල් අරගෙන හරියන්නේ රෑ ඉඳන් පැය 7ක්. රෑ 10 5 අතර තමයි වඩා සුදුසු. ඒක ආයුර්වේද විදිහට ගත්තත් එහෙමයි, නූතනවත් හොයාගෙන තියෙන එහෙමයි. ඇහැරෙන්න ඕනේ ඉර උදාවට කලින්. ඒක ආයුර්වේදයේ සඳහන් වෙනවා බ්‍රහ්ම මුහුර්තය. බ්‍රහ්ම මුහුර්තයට කලින් ඇහැරෙන්න කියලා. බ්‍රහ්ම මුහුර්තයක් කියන්නේ විනාඩි 48ක්. ඒ ඉර උදා වෙන්න තියෙන 48ට මිනිත්තු 48ට කලින් තියෙන 48. කියන්නේ ඉර උදාවට ආසන්න වශයෙන් පැය 1යි මිනිත්තු 36කට. කියන්නේ 48 දෙකක්. පැය 1යි මිනිත්තු 36කට කලින් විතර හැරෙන එක කියන්නේ 5 වගේ වෙලාව. සාමාන්‍ය ඉර උදා වෙන 6:00 අතර. එතකොට 5 4:00 5:00 ඒ 5 තමයි වඩා හොඳ. ඒ අතර වෙලාව ඉතා වැදගත්. වර්තමානයේ හොයන් තියෙන මේ වෙලාවේ හැරුණාම හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි හොඳ වෙලාවක් මොළයට ගොඩක් හොඳයි. පාඩම් කරන අයටත් ගොඩක් හොඳයි. ඒ හින්දා මේ 10:05 අතර වෙලාව තමයි ගොඩක් හොඳ. රෑ 12ට එහා ඇහැරගෙන ඉන්නවනම් නයිට් ටයිම්. ඒක කියන්නේ විවිධ හේතු හින්දා රෑ 12ට එහා ඇහැරන් ඉන්න එක ඉතා නරක දෙයක්. සමහර ටියුෂන් පන්ති පවා රෑ 12 පහ වෙනකන් දැන් ඔන්ලයින් ක්ලාසස් පන්ති තියෙනවා. ඒක ඉතාම නරක දෙයක්. මතක ශක්තිය අඩු වෙනක් හේතු වෙනවා. විශේෂයෙන් පාඩම් කරන ළමයි ඒ වෙලාව නිදි ගන්න ඕන වෙලාවක් තමයි මේ 12ට පස්සේ පැය කිහිපය. ඒ වෙලාවේ අනිවාර්යෙන් නිදාගන්න යුතුයි. එහෙම නැති වුණොත් මතකය ගබඩා වෙන්නේ නැහැ මොලේ. නිදි ගන්නකොට සුවනින්දක් කියවම ඉරියව්වත් වැඩි හිතුනේ නැතුණාට ඒකත් වැදගත්. ඔබගේ කොන්දේ කැක්කුමක්ද වෙනත් ලෙඩක්ද ඒ අනුව ඔබ වෙනස් කරන්න වෙනවා. ගොඩක් දැන් කොන්දේ කැක්කුමක් තියෙනවා නම් ගොඩක් එබෙන මෙට්ට සහ තද මෙට්ට හොඳ නැහැ. අපි හිතමු සමහර බිම නිදි ගන්නවා කොන්දේ කැක්කුම කියලා. බිම නිදි ගත්තත් ඒක හොඳ පැදුරක්වත් එක්ක තුනී මෙට්ටයක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒකත් පීඩාවට පත් වෙනවා. මොකද බිම සීතල වෙනවා. එතකොට සීතල වුණාමත් අර කැක්කුම් වාත කෝප වෙලා කැක්කුම් වැඩි වෙනවා. ඒකම බෙල්ල ඕගොල්ලන්ගේ මේ කැක්කුමක් තියෙනවනම් ඒකටත් බෙල්ල ස්නායු කෙරුමක් ඒක ඇටවල බෙල්ලේ කෂේරුකා ඇටවල යම් ගැටලුවක් හින්දා තියෙනවනම් එතකොට කොට්ටේ ගොඩක් ඝනකම් කොට්ට හොඳ නැහැ. හැම වෙලාවට කොට්ටයක් නැතුව තුනී කොට්ටක නිදි ගන්න එක හොඳයි. ඊළඟට ඔය දේවල් ඒ කියන්නේ ඉරියව්ව සහ ගොඩක් එබෙන මෙට්ට හොඳක් නැහැ. ඝනකම් මෙට්ට සාමාන්‍ය කෙනෙකුට උනත් හොඳ නැහැ. ඒකම නිදි මැරීම. ඒ කියන්නේ නිදි මැරීමේ ආදීනව. නරක ප්‍රතිඵල ගොඩක් තියෙනවා. දැන් හොයාගෙන තියෙනවා. ඔබ දැන් තරුණ කාලේ ඒකෙන් ගැටලුවක් නැහැ. නිදි ගන්න නැතුව ඔයගොල්ලෝ නිදි මැරුවොත් ඒකේ ප්‍රතිඵල අනාගතේ ලැබෙනවා. විශේෂයෙන් අධිරුධිර පීඩනය. ඒ කියන්නේ වර්තමානයේ කරන එක ගොඩක් හොඳ නැහැ. වයසට ගිහිල්ලා මැදි වයසින් පස්සේ කිරීම ඉතාම භයානකයි. තරුණ කාලේ අඛණ්ඩව මේක කරොත් මේ නරක ප්‍රතිඵල ලැබෙනවා. නිදි අධිරුධිර පීඩනය එන්න පුළුවන්. high blood pressure. ඊට පස්සේ අඩු ප්‍රතිශක්තිය අඩු වෙනවා. නිින්ද නැති වෙනවා. ඒ කියන්නේ හෝමෝන අසමතුලිතතා එනවා. ඒකෙන් ප්‍රතිශක්තිය අඩු වෙන්නත් පුළුවන්. විශේෂයෙන් දරුවන්ට වැඩිහිටියන්ට මතකය අඩු වෙනවා. ඉගෙන ගන්න ළමයිට ඉතා වැදගත් මතකය අඩු වෙනවා. ආතතියටපත් වෙනවා. හෘද රෝග ඇති වෙන්න පුළුවන්. දියවැඩියාවක් පවා එන්න පුළුවන්. මොකද හෝමෝන අසමතුලිතයි. ආඝාතය, ස්ට්‍රෝක් එකක්. ඒ කියන්නේ මොලේ නහරයක් උපුරලා හරි ලේ ගැටියක් ඉර වෙලා හරි ඔබ ආබාධිත තත්ත්වයට අංශභාග තත්ත්වයට පක්ෂාඝාතය කියලා ආයුර්වේදයෙන් කියන මේ ආඝාතය ස්ට්‍රෝක් එකක් ඇති වෙන්න පුළුවන්. ඒකම නිදි ගන්න කාලෙක හොඳට වතුර බීම. ඊටාම වැදගත් හොඳින් වතුර බීම. ඒකම ලංකාව වගේ රස්නේ රටක ධර්ම කලාපීය රටක සහැල්ලු ඇඳුමක් පාවිච්චි කිරීමත් ඉතා වැදගත්. ඔන්න ඔය දේවල් ටික ඒකම නිින්දට කලින් දත් මැදීම පවා ඉතා වැදගත් දෙයක්. සුව නිින්දකට මේ සියල්ලම අවශ්‍යයි. මම හිතනවා ඔයගලන්ට වටිනා පොඩි දෙයක් වුණත් ඔබ හිතන්නේ නැති කරුණු ටිකක් මේකෙන් දෙයක් ඔබගේ ජීවිතයට ලැබෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආව සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ ડોක්ටර් සඳවරණ වහන්සේට
YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලෝ ඉක්මනින් බලා ගන්න ඕන. පහළින් තියෙන bell icon එක click කරන්න. ඕගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගීමත් දිවියක්.